හොඳයි පරිස්සමෙන් ගිහින් වරෙන් මයර්දී අම්මේ තෙරුවන් සරණයි මයි පුතේ. උඹ කොළඹ ගියාට කමක් නෑ මයි පුතේ. නැති නාස්ති නොවි පරිස්සමට වැඩ ටික කරගෙන ජීවිතේ ගොඩ දාගනින් මයි අම්මා. පොඩි මය යනවා. අයියෝ. පරිස්සම. ඉතින් අපි යනවා මාමේ. ජීවිතේ කියන්නේ කළු පිළිබිදුවක් අග තියෙන තලකොළයක් කියනවනේ. කොයි වෙලේ හරක කයිද දන්නේ? මොනවද? තලකොළ. අනේ මේ ආන්ගරේට කියන රටකජු වැටයක් ගලවන් ඉඳපන්. ඊකාර කියවන්නේ නෑ මෙතන. ඒ කළු මගේ ජපන් යන වැඩේ හරි ගියාපන් 27 යන්න තියෙනවා. අඩේ මරුනේ යම රටකජු වැටයක් තියෙනවා පටකාල ගලවලා දාලා වට්ටක වැල් දෙක තුන දැන් වතුර ටිකක් දාලා මං එන්න පොඩිට. කොහෙද යන්නේ? ජපන්. එහෙම යන්න පුළුවන්ද බං ජපන්? එක්සෑම් ලියන්න එපා. ඒ කියන්නේ මට ජපන් යන්න බෑද? හරි පොඩ්ඩේ නාංග මම යනකම් ඊට පස්සේ බැරිය මොනා හරි කරන්න. මේ අරයි යන්න සෑහෙන බඩු තොගයක් ගන්න තියෙනවා බං කඩෙන්. මෙහෙන් ගන්න ගියොත් නම් පුතේ විකිනනවා ලොවෙත් නැහැ. මම බැලුවේ කොළඹ ගිහින්වත් ගන්නම් කියලා. කොහෙද බං ඉතින්? කොළඹ මාත් ගියේ දෙපාරයි ඉන්නේ. අපි යන්න බං කොළඹ ගිහින් එන්න. කොළඹනේ. මෙහෙම. මම ආවා කියන්නේ ඉතින් උඹ ගියා වගේ තමයි. මමත් වැඩිය කොළඹ ගිහලා නෑනේ බං. මම නම් මෙතවත් කින් එහාට ගිහින්නේ. හරිනේ බං. මතක් වුණා. උඹට මතකද ඉස්කෝලේ අපේ සමන් අයියා බං? මොන? යකෝ චන්ද්‍රසීලේ සමන් අයියා බං. ආහා ඔව්. මිනිහා දැන් අවුරුදු ගාණක් කොළඹනේ බං. අනිවාර්යෙන් පොරයාගෙන් උදව්වක් ගන්න පුළුවන්. අඩෝ ඇත්තටම? ඊ කෝල්ල කරන් බලපංගෝ. සමනයිට නේද? ගමු පොඩි නං ඈ. බැයි මචං පොන්නේ සල්ලි තියනවද දන්නේ නැහැ. මොනවද කරන්නේ? අපි සැලෝන් එකක් කරන්නේ. සැලෝන් එක? ඩාඩ් කොහෙද? කොට්ටාවේ. කොට්ටාවේ කොහෙද? කොට්ටාවේ මත්තගොඩ පාරේ මුතුමාවතේ. ඩාඩ් මුතුමාවතේ කොහෙද? මුතුමාවතේ මීටර් 200ක් විතර දුර ගියාම තට්ටු දෙකේ බිල්ඩින් එකක් තියෙන්නේ. එතන උඩ තට්ටුවේ තමයි අපේ සැලෝන් එක තියෙන්නේ. ජෝගිද විශ්වතර සැලෝන් එකක් නෙවෙයි තියෙන ස්පා එකක් නේ. මේ හලෝ කම්සි දත්තතු බත් කන්න කැමතිද? පුදුම වල කරුමයක් වුණානේ මේක. ඒකනේ අපි නිදහසක වාහනයකවත් යන්නේ නැහැ නේ. නාම කිය තන කිරටේ හලෝ හෙලා සමන් අයියා කවුද? මං කලුවා කලුයි තාරණ අයියේ කියන්න. නෑනේ. අර ඔයාට මතකද ඔයා කොළඹ යන දවසේ මං ඔයා බස් එකට ගිහින් දාන්න ආවේ? චේන් එකෙන් පැන්නේ. අටා සිරි මල් කැල්ලවගේ කල්ලුවා. අන්න හරි. මතකයිනේ. අඩෝ මතක නැත්නම් උඹෝ කියා මොකෝ සින්නේ කියා. අනේ අයියේ මේ මම මේ ලොකු උදව්වක් බලාපොරොත්තු වෙන තමයි අයියලා කතා කරේ.
අපේ මේ සියාතුමාමලා සංජීවය දන්නව නේද? සංජීව කිව්වේ බ්‍රදර් පළු ගහලා ගහන්දියේ පොඩි ගානේ. ඔව්. ඌට ජපන් යන්න තේරලානේ. 24 තමයි ප්ලේන් එක තියෙන්නේ. මේක ගිහපු ගමන් මාව ගන්නවා කිව්වා. මං ගිහපු ගමන් අයියව ගන්නම්කෝ. මේ අපිට ගිහපු ගමන් අයියව ගන්න බෑද? බෑ. හෙලෝ අයියේ. මේකයි කාරණාව. අපේ මේ මූට තියනවලු එන බඩු වගේක් කොළඹින් ගන්න. ඉතින් අපි මේ කොළඹ එන්න කියලා බැලුවේ බඩු ටික ගන්න කියලා. හැබැයි ඉතින් වැඩේ තියෙන්නේ අපි ඔය කොළඹ ගැන වැඩිය දන්නේ නැහනේ අයියේ. අයියට පුළුවන් ඒද අපිට පොඩි උදව්වක් දෙන්න මේ වැඩ ටික කරගන්න. මේ දවස්වල ටිකක් බිසි පැටිය ඉතින් මල් කෑල්ල වගේ. දැන් අපල කවද එන්න හිතන් ඉන්නේ? අපි මේ අයියේ හෙලා මේ 20 වගේ එන්න කියලා තමයි බැලුවේ අයියේ. යෝ ට්‍රැක් දෙ කලු 20 ඇවිල්ලා බඩු ටික අරගෙන ආයෙ ගිහිල්ලා 27 ආයෙන්ද? ඔබ බය නැතුව 27 මෝනින් වරේ 27 මෝනින් හරිද? මේ කලම්බෝල ඔය ඕන බඩුවක් ගන්න තියෙනවා. ඔබ කිසි දෙයකට බය වෙන්න බා කලු. ඔබ ප්‍රඩා එක්ක කෙලින්ම 27 මෝනින් මේ ආවා. කෙලින්ම බඩු ටික ඔක්කොම ගත්තා. මං ඔය එයාපෝට් එකෙන් කෙලින්ම මල් කෑල්ල වගේ ඩ්‍රොප් කරා. වැඩේ ෆිනිෂ්. 27 උදේ 27 උදේ ආපම ඇද්දයි. ඇති කලු ඇති. ආයිති මල් කෑල්ල වගේ. හරි කලු එන තිබ්බා 27 සෙට්ලා සුපිරි ජෝගයක් දාමු. වෙලගිරි කලම්බෝල දන්නවනේ ඉතින්. එන කලු තිබ්බා බිසිපා මේ බිස්නස් වලට ඉන්නේ. තිබ්බා කලු. හරි අයියේ හරි බුදු සරණයි තෙරුවන් සරණයි. අඩෝ සුපිරි බා. මේ ඒ වුණාට සමන්නයිට තියෙන වැඩත් එක්ක අපිට උදව් කරන්න යට පුළුවන් වෙයිද බා? මොනවද බං ඔය කියන්නේ? ගිය සතියේ ගමේ දහම් පාසලේ ළමයි ටික කැල්ලේ පන්සල බලන්න ගියපු වෙලාවේ කැල්ලේ පන්සල පෙන්නලා කණ්ඩ බොන්න ටිකක් දීලා මේ සමන්නේ වල තියෙන්නේ. ආයෙ අර සුසන්තයා උගේ අම්මට අර වග්ගඩු ඇදලා ඉන්න වෙලාවේ කොළඹ ඉස්පිතාලේ නතර කරලා තිබ්බනේ. ඒ වෙලේ හැම උදව්වක්ම කරලා තියෙන්නේ මේ සමන්න අයියා. යකෝ දොස්තර ලෑන්නේ සලුට් එක ගහගලු. සුසන්තලා අම්මට සුසන්ත අයියලා අම්මට නෙමෙයි යකෝ. සමන්න අයියට. පිස්සු දෙයකෝ දොස්තරලා ඇවිල්ලා ලෙඩුන්ට සලුට් ගන්න. මේ යන්න ලෑස්තියන් කොළඹ. කොළඹ මේ සමන්නයි එයි නේද? එයි බෑන් දැන් අපි මෙතන ඉඳලා නින්දි කිව්වේ. ඉමුකෝ අපි මෙතන ඉඳලා කොහෙද යන්නද ඔය? ඔටා සිරි කලු පුතා. අම්මල් කල්ලෝගේ. මං අයියා ඉතින් කොහොමද? මේ මල්ලි තමයි මම කියාර ජපන් යන්න ඉන්නවා කියලා සංජීව මල්ලියා. ෆ්ලයි කරන බ්‍රෝ නේ. අල්ලාගිරි මේ තමයි අපේ දසය. අර පුංචි බණ්ඩ මාමලාගේ. ලොන්ඩි. අල්ලා බ්‍රෝ. මෙයා එනොස්ලේ මේ ස්මෝල් මෑන් නේ. ඔයානේ අර කලිස්ම එකක් අදාගත්තේ. අල්ලාගිරි. විතර වෙහිකල් එක පාරේ මිඩල් එකේ දී නැත්නම් කේස් එක අල්ලාගිරි. තග්ගලා සෙට් එක දැන් ගම්පැත්තේ මොකෝ වෙන්නේ? කාලෙකින් ගියෙත් නෑ බා. ඉතින් ඉන්න අයියේ පැත්ත හොඳයි. ඉතින් පායන එක තමයි වැඩේ ඉතින්. මේ නැති මල් කෑල්ල වගේ ආයේ ඉතින් මිනිස්සුන්ට ඉන්න හොඳම ප්ලේස් එකක් තමයි ඉතින් කොළඹෝ කියන්නේ. අවුලක්ම නෑ. ඔව් නේද? මාන්සිනේ. ගම්මාන්සි. දුර නෑවා ඉතින්. වස්ස ගෙනවා කියන්නේ මාර කට්ටන්නේ ගන්නෝ නැද්ද? ජපන් මල්ලි. මොකෝ නිකන් බ්ලොක් කළා වගේ ඉන්නේ. බිල්ඩින් එකම දැක්කම ඉක්කෑවිලා නේ. නෑ අයියේ හරි සතුටුයි ඉතින් ගමේ කෙනෙක් මේ ඉන්නවා කියලා නේද? යෝගිලා නෑ ඉතින් කොට අම්මේ. ඉතින් බ්‍රදර් ඉතින් කලු මේක තමයි මගේ කොළඹ. මේක තමයි මගේ කින්ඩම් එක. මගේ හැමදේම වෙන්නේ මෙහි. දැන් මම මේට ඇවිල්ලා අවුරුදු කීපයක් වෙනවා. ඉතින් බ්‍රදර් මොකෝ කියන්නේ? අපි අද කොළඹ ඇවිදලා දාමු සුපිරිසපක්. මොකෝ කියන්නේ? මල් කෑල්ල වගේ යන්න ක්ලබ් යන්න නයිට් ක්ලබ්. මේ සමන්නයි නයිට් ක්ලබ් යනවා නම් අපි උදෙන්ම යමු. මොකද හැන්දෑවට මූට ජපන් යන්න ප්ලේන් එකට යන්න තියෙනවනේ. නයිට් ක්ලබ් මේ උදේ ඇරිත් නෑ ගම්කොල්ල. කලු මොනවාද බං කරන්නේ? මේ බඩු ලිස්ට් එකක්ම තියෙනවා ගන්න ඈ. හරි කලබල වෙන්න නැති ඉඳහම් බං. සමන්න ඒ වැඩේ කරලා තියෙන්න ඉඳහම්ක පාටි. අයියා අන්සෑම් අර
පොරින් කපල්ලයක් කරන් පෙරේදා ආවේ ක්ලබ් එකට. ඕ කියන්නකෝ. අයියේ මල් කෑලි වගේ සුපිරි කොල්ල තුන් දෙනෙක් ඉන්නවා ක්ලබ් බස්සන්න. මේක එක රට යන්නත් ඉන්නේ ජපන්. හරි මල්ලි හරි. අවස්ථල එක්ක එන්නකෝ. අවසර නෙවෙයි. ලොකෝ අයියෝ දැන් එන්නයි කියලා බැලුවේ. දෝද බාමට දැන් වහලානේ. අයියේ බැරිද මල් කෑල්ල වගේ අරගන්න? අරගන්න. මොකක්ද අරගන්න ඕනේ? නයිට් ක්ලබ් එක. මේ උඹ මට කියලා හදන්නේ. අර කාලකන්ණි ඇමතිකුත් එක්ක ඇවිල්ලා මේ දැන් ගියා විතරයි. බය භාගයක් නිදා ගන්න හම්බුන්නේ නැත්. තෝ මෙතන කතා කරලා අහනවා අරගන්න පුළුවන් ද කියලා. තුගේ මූණ මට හොදට මතකයි. අම්බනව දැනගනි ටීවී ෆෝන් එක. ඕකේ ලොකෝ අයියා අවුලක් නැහැ. ඉතින් අත්තිය ඉතින් ඇනුවල් ට්‍රිප් එකක් ගියානේ ඉතින් කරන්න දෙයක් නැහැ නේ. හරි. බලන්න වෙලා. උන් අද ඇනුවල් ට්‍රිප් එකක් ගියා. ක්ලබ් එක ඔක්කොම. ඒලොඩ නැහැ. අපි අද කොළඹ ෆුල් ජර්නි එකක් දාමු. ෆුල් ජර්නි එකක් දාමු. සමන් අයියේ මගේ අර බඩු ටික ගන්න වැඩි. මොනවද බඩු? මේ සපත්තු මොනවද බ්‍රෝ මේ කොළඹ අයිති මල් කෑල්ල වගේ. ආ බයන්න බෑ වැඩේ ලස්සනට කොට දාලා දෙන්න. හරිද? කොයිද? හරි. නෙළුම් කුල්ල ලෝටස් තව යන්ද කලු. ගමේ ගිහිල්ලා ජෝගි නැතුව බල කියන්න ඕනේ මේ සෑම් අයියා බලව නෙළුම් කුල්ල පෙන්නන්න එකන් ආව කියලා. මොකද කියන්නේ? අනිවාර්යෙන් මම කියනවා. අපි ගා සෙල්ෆි ගහපල්ලා. ගිහලා ගමේ පෙන්නපන්. මේ සෑම් අයියා බලව නෙළුම් කුළුනේ එකගෙන ආවයි කියලා. Colombo, you feel like home. In your arms, I'm not alone. Every sunset, every side, you paint your colors in my sky. Colombo, soft and free. මේක තමයි මල්ලි කොළඹ කියන්නේ. මෙහෙ මේ හුළඟ ආයි මේ පෘථිවිය වෙන කොහෙවත් නෑ මල්ලි. මේක ගහන්න පුළුවන් ගේමක් දන්නවද? අයි ලොයිත් නැති වෙන්න මල්ලි. මල් කෑල්ල වගේ. මුට පෙරසිටමෝල් දෙපන්. මොකද? ආරදසිය නළුව නෑ. දසය. සාම්මයේ දසයට කරන්නේ. මගේ අර බඩු ගන්න වැඩි. හරි අනිපන් ගොඩ දාලා දෙන්නවා. දැන් සැපේ ගන්නකෝ. ඔයා මේ සැපේ ගන්න. කොළඹෝ සැපේ ගන්න. හැමෝම මේ අතල් දෙන්නේ නැහැ. කොළඹ දන්නේ උන්. කොළඹ පෙන්නන්න කුහකයි. මම හේවලා. පලයයකෝ යන්න. අන්නේ එයා මගේ පන්න. මගේ මල් කෑල්ලෝගේ. මේක තමයි රාජධානිය. කිසිම ජෝගයක් නැතුව රහට කැමරා එකක් ගන්න බෑ නියම ප්ලේස් එකක්. එහෙනම් යන්න එන. යා. මේක දෙන්න. මට සමන්නයි කියන්න බෑ ඇතුළට. මට කතා කරන්නේ සෑම් කියලා. මොකද්ද? සමන්. මම කතා කරන්නේ සෑම් කියලා. ඇයි ඒ? උට වැඩ නෙමෙයි කවුද මම උදේට මොකල්ද? 10. වරින්. සෑම්. ඕම නිකන් මේ වෙලා ඉන්න එපා. මේ උඹලට ලොකු තැන් ගන්න. මට ලොකු තැන් නෙවෙයි. මම හැම වෙලේම ඔය යන්නේ ප්ලේස් එක මල්ලි. වේවා. good morning සම්මා. good morning. කොහොමද? ලගිරි. සර්ගේ යාළුවා වගේද? yes of course my friends මෙයාලා ෆොරින් ඉන්නේ. සර්. ඉපා. සර්. තසයා. ජෝගි දන්නද මල් කෑල්ලගේ. මොනා කන්නේ? බස් එකේ ඇවිල්ලා ගෑස් ටික් වගේ. දියබත් නැද්ද? මල් කෑල්ලගේ ජෝගි. අපි සර්ප්‍රයිස් එකකට අංගොල්ලෝ ටිකට අපේ ෆ්‍රෙන්ඩ්ස් නේ දන්නවනේ. දෙන්න ඔයා මචං මල්ලි. my favorite. දන්නවනේ. හරි මං ඉක්මනට අරන් එන්න. එලගිරි. කවුද බං උඹ? දසයා නෙමෙයි උඹ. ඔබ දන්නවද කවුද කියලා? කවුද? පණ්ඩු කාබේ. දසය. මූ මේසන් බාස් කෙනෙක්ද මම මේ සවුලක කෑම ගෙනාවේ? ඒකනේ. කන්න මේස නැති දෙයක් දන්නේ. ඈ?
මල් කෑල්ලෝ ගෙන ආතල්නේ ආතල්නේ මේ ප්‍රෑන්කයක් කරමු ප්‍රෑන්කයක් රෙකෝඩ් කරා යපමනි වීඩියෝ කරමු කවුද මේ ජෝගි දාන්නේ කවුද මේ කෑම කෑදුවේ කවුද මේ කෑම කෑදුවේ ඔය එන්න මේ කෑම කෑදපු චෙෆ් මෙතනට ප්ලීස් කම් කවුද මේ කෑම කෑදපු චෙෆ් කවුද මේ කෑම කෑදුවේ නෑ මේ සෑම් මහත්තයා හැමදාම කරන ප්‍රෑන්ක් එකනේ. යාළු ටිකක් එක්කන් ආවොත් ඕක කරනවා. කෑමක් හොඳයි කියන්නේ එන්න කියන්නේ. කවුද මේ කෑම එන්න මේ කෑම කෑදපු චෙෆ් මෙතනට එන්න කවුද මේ මේන්න ඈ තමුසෙද මේ කෑම කෑදුවේ අමන සෑම් සර්. උඹත් කෑම මොනවද මේ හදලා තියෙන්නේ? වෙල් කක්මුට්ටෝ. පත පණු. එහෙමද මේ? මෙව කන්න පුළුවන් මිනිස්සු. නැහු. අතකලුව මල්ලි කරේ. අල ජෝගි දානවන්නේ මම ඒක ප්‍රෑන්ක් යන්නේ කරන්න ගියේ. චෙෆ් ගේ කනට ගැහුවේයි. මම ආයේ ප්ලේස් එකට බැහැලි ඉවරයි. මට ආයේ ෆොරන් කෙනෙක්වත් අරන් එතනට යන්න වෙන්නේ නැහැ. මම විනාසයි. ෂේ. මං හිතුවේ අයියේ වෙල් කක්මුට්ටෝ ගෙනල්ලා බැදලා කියලා නේ අයියේ. වෙල් කක්මුට්ටෝ මිනිස්සුන්ට කන්න පුළුවන්ද කියන්නේ? බල අප්ඩේට් නෑ. බල සෝෂල් නෑ. ඔන්න ඕක තමයි ප්‍රශ්නේ. බූරුවා. අයියේ එහෙම බයින්ඩ එපා. ඉතින් කලුවට ඕවා ගැන දැනුම් තේරුන්නේ නෑනේ. ඌ දන්නේ නෑනේ ෆ්‍රෑන්ක්. අයියා දන්නවනේ කලුව ගමේ ඉන්න විදිය. නැනද මම වාහනේ හරහට දාපු එකට බැන්නේ. දැකදු දාපු විදිය. අනිවාර්යෙන්ම ඌ ගමේ කික්කෙන්ද. එහෙම කොළඹ වෙල්ල එහෙම මල් කෑල්ල වගේ වාහන පදින්න බෑ ගමේ උන්. ගමේ උන් තමයි මේක කන්නේ. ගමේ උන්. හරි බං. ඒවලි වැඩක් නෑ. කොළඹ වල දාමු සුපිරි සපත්. ඒ තියෙන්නේ බ්‍රදර්ස් ෆෝර්ට් සිටි රාජධානිය. වෙල්කම් ටු ෆෝර්ට් සිටි. ඕන බොක්ක දාලා යනවනේ. ඊකනි. Colamba, 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 Colamba. Waren Colamba waren, raumak dala yanna. Waren Colamba waren, ආතල් එකක් ගන්න. Waren Colamba waren, පටයක් ගහලා යන්න. Waren Colamba waren, සොමියක් දාලා යන්න. ඒක අපේ අග නගරේ. ඒ උසයි නේද උඩ බැලුවම තට්ටු තට්ටු ගෙවල්. ඒ ගොඩයි නේද වාහන වල ට්‍රැෆික් එකේ කඩල්. රසයි නේද ಜಾති ಜಾති කෑම පිරුණු හොටෙල්. සැපයි නේද ලයිෆ් එකම අපි කොළඹ ඩයල්. මේක අපේ අග නගරේ කොළඹුරේ සිල්වි. කොළඹ 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 කොළඹ. කොළඹ මෙහෙම හරි බලන්න ලැබෙන එක නම් හොඳයි බං. හැබැයි ඉතින් මගේ බොට් ටික ඉක්මනට ගන්න තිබ්බනම් තවත් හොඳයි. හරි හරි ඉඳන් මම සෑම් මයිල් කතා කරලා වැඩේ කරලා දෙන්න ඕන. ඕ මේ බැංකු සෙට් එක ජෝගියක් කල්ලනවා බං. මේ කාඩ් එක වැඩ කරන්නේ නැහැ නේ බං. සියයි දන්නේ නැහැ බං. ජපන් මල්ලි. ඔයා තියෙන 8300ක් තියන්කෝ. 8300. මම දෙන්න මේ ටවුන් එකට බැස්ස ඉදරලා ගෙව දුන්නා. හරි. ජපන් මල්ලි. දැන් ඔය රට ඇදලා ගේමක් ගා ගන්න පුළුවන්ද බං? දැන් බල්ලෝ කොල්ලෝ ඔක්කොම රට යනවා. ඒව නෙමෙයි. මේ කොළඹ ඉඳලා ගේමක් ගහන එකයි වීරකම. මම ඔය සිමන්තර ගෝල්යක් ගහලා උඹට ආපහු රිටර්න් ගෝල්යක් ගන්න. මන් දන්නේ නැහැ. අවුලක් නැහැ ඇවිල්ලා අරන් බලන්න. තියෙන 10 රුපියල් ඉඳලා ඔක්කොම තියෙනවා. ඔය යාට එකේ තියෙන උඹට යක් දෙන්න. සෑමයි දැන් අර වෙලත් ගියානේ පොඩ්ඩක් මගේ වැඩේ බලමු. කරලා දෙන්නම් බා කරලා දෙන්න. බය වෙලා. බලන්න මේ සෑම් රුපියල් 500ක් අතේ තියන් ගමෙන් ආවේ. මං ගා මොනවද නැත්තේ මල් කෑල්ලෝගේ. ආ. ගෙවල් දොරවල් යානවාන් වතු පිටි. කන්ටැක්ට්ස් මාගාව තියෙන කන්ටැක්ට්ස් වලින් ඕනනම් ආණ්ඩුවක් පෙරලන්න පුළුවන් මල් කෑල්ල වගේ. ජෝගි නෙවෙයි. පුළුවන්. බලාට ඔය සංකීර්ණ වැඩි බා. සෑමයි ඉතින් යන්නේද? අපි උන්ට ගිහලා ගියාම මේ සෑම් අයියාගෙන් මෙන්න මල්ලි ගෝල් පේස්. එයා පැත්තේ තියෙන 1 ගෝල් පේස් මේ තියෙන ගෝල් පේස් ඒ දෙක වෙනයි. අපි යන්න. සෑමයි දැන් අර බොට් ටික ගන්න වැඩේ වෙලා ගිහිල්ලා තියෙන්නේ. හරි ගේම කොට දාලා දෙනවා නෙමෙයි සෑම් ගැන දන්නවා කල්ලුවා. වරෙන්ඩෝ. අඩුවෙන්න පතාක බිල්ලින් අපේ ගමේ මේම නෑනේ. අල්ල පතෝල මන් ඔක්කා නිකන් ගන්න බෑනේ. SPA බෝඩ් දැස්සේ බණ්ඩාරියේ නෑනේ. මහත්
තත්ත්වයට වඩා නෝන එලිබහින්න රෑනේ කොළඹ හුලං නැටුවන මට නින්ද යන්නේ නෑනේ රෑට යපම්මයි තරුණල් තට්ටසි හිවත් යන්න හිතන්නේ නෑනේ ඈත කොළඹ තියෙන සැපරැක්කම මලු යපමල්ලි ඔබුද අයිස්ක්‍රීම් පං උඹ ගමේ යන්නේ නෑනේ ආයේ ගෝල් බේස් එකට ඇවිත් පොඩි අයිස්ක්‍රීම් එකක් කන්න එහෙමම පොඩ්ඩක් පාගල ගෝල් බේස් ඇවිත් යන්නේ සිටි ඔෆ් ඩ්‍රීම් shopping mall port city මරුවාත නෙළුම් කුළුණ උඩට නැගලා යපම්මයි ආයිතින් මල් කෑල්ලෝගේ හාරසීය ඒ හීනෙන් දුටු පාරදිසේ ඇස් සිදිරි පිටම මැවෙන කොටම අඩ බඩ හෙන ලයිට් වලට ඇස් කිලි කන වැටෙන කොටම යට දනියල් දවඩ මිගල් හැඳි දෙකකින් බෙදන කොටම ඇස් අර යපම්මයි දහල් පැලේට හැරෙන කොටම ගුරු දීලා බිරිස් ගත්ත අය තන තන වැළපෙන කොට ලක්කඩ වල කිතුල් යපම්මල්ලි එල්ටියක් ගන්න බන්දත් කොට කොහොඹ ගහේ කරවිල වැල් දිගට උඩ යන ඒ කොට දෙසේ හැටියට වසේ කරපන් පච පත නරි රජ වෙන කොට එහෙමද බං ඒ උසයිනේට උඩ බැලුවම තට්ටු ගෙවල් ගොඩයිනේට වාහනවල ටැපික් එකේ කතල් රසයිනේද ಜಾති කෑමමල් හොටෙල් සැපයිනේද ලයිෆ් එකම අපි කොළඹ ඩයල් මේක අපේ නගරේ කොළොම් තුරේ සිස්සක් කොළඹ මේ ලයිනර් වලින් පොඩි සද්දයක් එනවා. වාහනේ ජෝගියක් දානවා. දෙක එනවා තමයි යවමල්ලි. කොළඹ කල ලයිට්ෙන් තප්පරයට දාගන්න බැරුණානේ මල් ඉස්සි යෝගිනේ වෙන්නේ මල් කෑල්ලෝගේ අහිංසක අදවත් මල්ලි අහිංසක අදවත් හෝම්ලස් පීපල්ස් මේ පුළුවන් කමකට නෙමෙයි මල්ලි මෙහෙම අවුයි කරවෙන්නේ මේ මිනිස්සු 500ක්වත් දෙන්න ඕන මල්ලි යපමල්ලි 500ක් දෙන්න මල්ලි කළුවා 500ක් දෙන්න යෝගි තියෙන මිනිස්සු නෙමෙයි මල්ලි මල් කෑලි මල්ලි ඔව් තමයි මචන් දියන් මචන් thank you බසා උදේ පාන්දර බිස්නස් සෙට් කරාට ඉන්න බසා යපමල්ලි කීයද යෝනේ? ජෝගි කවුද මං සල්ලි ඉල්ලන්න කතා කරේ උඹේ ෆ්ලයිට් එක කීයද තියෙන්නේ මේ 9ට තියෙන්නේ 9ට හලෝ 500ක් දෙන්න මේක තමයි මල්ලි සුපිරිම ජෝගි ප්ලේස් එක මේ මොකද්ද මාත් කොළඹ ඉන්නේ නිකන් නේ මල්ලියා මගේ තවසාන බලාපොරොත්තුව මෙතන තමයි වැඩි කලක් යන්නේ මල් කෑල්ලෝගේ අවුරුදු දෙකක් යද්දී කොල්ලා මෙතන මේ සමන් අයියේ දැන් 3ටත් කිට්ටු යන්නේ වෙලාව මගේ අර වැඩේ කරමුකෝ දැන්වත් මචං කලුව පොඩ්ඩක් කියහන්කෝ අනේ ඔව් සෑම් අයියේ යන්නේ නේද මූ දැන් ආපෙලේ ඉඳන් පණ ගහි කියවනවනේ වැඩේ කරගන්න මම දන්නවා සෑම් අයියා වැඩේ කරලා දෙනවා කියලා බුරමඩ සපත් වුණ ගන්න තියෙන්නේ සපත් රංජි අයියා පිට එක මේ අද සුපෑග ඕපන් නේ එල්ලකිරි මේ මං කිව්වේ බං බඩු තියෙනවා බං ඕකේ රංජි අයියා within 20 minutes you are welcome මේවා ගිහිල්ලා කියපන් මේ සෑම් අයියා උදව් කරනවා කියලා කියපන් උඹලාට කොළඹ පෙන්නුවා කියලා කියපන් වීඩියෝ කරගන්න ගිහිල්ලා ගමේ කියපන් කට අරන් ය මඩ සිරි ඉන්නේ මල් කෑල්ලෝ ඉති රංජි අයියේ මේගොල්ලන්ට තමයි ෂූදේ බාන්න ඕනේ ෂූදේ බාන්නද ඔය බලන්න අජය මාත්‍රානේ ආපු කඳුර කාරවන්නේ අපි හොඳට කාලා බෙලා ඉන්නවා මේ දෙක නම් හරියයි හැබැයි මේක කුඩයි නේ මට ටිකක් ලොකු එකක් නැත්නම් නෑනේ රංජි අයියා මේක ලොකු සයිස් මොනවද තියෙන්නේ සයිස් නෑ ඔච්චරයි තියෙන්නේ හරිරිරිනි හෙලෝ කරිකරිකා කරිරිරිනි කරිකරිකා මේකේ සයිස් එක නම් හරි හැබැයි නිල් පාට එච්චර හරියන්නේ නෑ නේ අයි රංජි අයියා මේකේ පාට මොනවද තියෙන්නේ පාට නෑ පාට තමයි තියෙන්නේ මේක නම් හැබැයි හරි වගේ නේ අයි ඔක්කොම හරි රංජි අයියා මේක කොල්ලන්ට සෙට් ඕක සෙට් නෝට නෑනේ ඕක එකයි තියෙන්නේ අනිත් එකෙන් බල්ලෙකුට ගැහුවා හරිරිරිනි කරිකරිකා හෙලෝ කරිරිරිනි අර වගේ දෙකකුත් ගන්න ඕනේ අර දුඹුරු පාට දෙක ගන්න බෑ ෂා මේ දෙක නම් හරි මේ දෙක කීයක් වෙයිද දන්නේ නෑනේ රංජි අයියා මේක කොල්ලන්ට සෙට් කීයද මේක ඕක 12000යි
රංජයියා එම කරන්න එපා අපි ඉතින් බුදු පිට්ටගෙන මේ අද ඊ අඳුරන මිනිස්සු නෙවෙයි රංජයියා මල් කෑල්ල වගේ අඩු කරලා දෙන්න. හරි 6000ට දෙන්න. එල්ලා කිරි ජෝඩුව වයි දාලා ගොඩනේ ගොල්ලෝ. ජෝඩුවට මේ එකක් 6000යි. රානික ඒකත් 6000යි. අනෝ එන රංජයි පළයේදී. ඒ ගන්න. පළයන්නේ. අම්මට බුලට් එක කොහොමද? කාලෙකින්නේ සුදියලා බදයිලා මාත්‍යලා නිකම් මෙවයිලා ගිහලා අම්මට උඩු. අපිට කලින් හම්බෙලා තියෙනනේ. අපි මීට කලින් හම්බෙලා නැහැ නේ පුසා. ඉතින් අද සෙට් එකමුකෝ. අද බොමු හොගන්. හරි. දෙවලක් නැහැ. මොනවද බලන්නේ? මේ ඉන්න මගේ ෆ්‍රෙන්ඩා මම ජපාන් යන්න ඉන්නේ. මෙයාට මල් කෑල්ල වගේ ෂූ දෙකක් තමයි ගන්න ඕනේ. මොනවද කියන්නේ? දෙන්න මාත්‍යා ජපානේවත් නැති සුපිරි බඩු ඈ. නයි සුපිරි බඩු. ඔය කොහෙද බඩු? මොකෝ කියන්නේ? එයි සෙට්රා සෙට්රා කටවා ගන්නකොනේ ආපෙලා කෙරේට කටවා ගන්න. මේක නවන්න පුළුවන්. අඹරන්න පුළුවන්. පොඩි කරන්න පුළුවන්. කපන්න පුළුවන්, කෙල ගන්න පුළුවන්. ඔතන මේක 33000 දාන්න පුළුවන්, මඩේ දාන්න පුළුවන්, টয়ලට් එකේ දාන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි වැදගත් ගමනක් වුණත් දාන්න පුළුවන්. අමතක කරන්න එපා අඩියක් ගන්නවා ඒක දාන්න පුළුවන් ඈ. මොකෝ කියන්නේ? සෙට් නෑ. අනේ ජෝති මේන්ද සෙට් නෑ කියන්නේ. ඒයි කටවා ගන්න කට අරගෙන ඉන්නේ පිස්සෙක් වගේ කියන්නකෝ. ඔව් අයියා. බලන්න කෙදෙන්නේ බලන්න කෙදෙන්නේ මචං කෙදෙන්නේ මේ බලන්න අඹරන්න පුළුවන් කෙදෙන්නේ කියන කාණ්ඩකෝ කෙදෙන්නේ මාත්‍යා මොකෝ කියන්නේ සෙට් නෑ නේ ජෝති ගරි ජෝති මොකෝ ini kan tuh gadin neme ya. Malaya. පින්නවල්ලි මල් කෑල්ල වගේ වැඩේ කොට දාලා දෙන්නම්. සෑම් අයියේ. තාම සපත්තුවක් ගන්න බැරි වුණානේ මේ ලිස්ට් එකෙන්. ලිස්ට් එක? අම්මට සිරිවෙන ලිස්ට් යන්නේ මල්ලි මේක. යකෝ මේ බඩු ටික ගන්න තව පැය කීයද මන් තියෙන්නේ? මේක කරගන්නම් මෙන්න උඹ බඩු ගන්නත් ඕනේ කටුනායක අදින්නත් ඕනේ යකෝ උදේ ඉඳලා ජෝගි දදා හිටපෙලා උඹට තිබ්බනේ මේක ගැන කලින් කියන්න අයියේ කුණුහරුප කතා කරන්න එපා ඒකනේ උදේ ඉඳන් සැරින් සැරේට මං කිව්වේ ඔයාට බලපංකෝ කලුවා ජෝගිනේ උඹ උදේ ඉඳලා කිව්වේ සපත්තු ගන්න තියෙනවා කියලා විතරයිනේ මේ කලු මේම කරමු මම උඹට ඔප්ෂන් එකක් දෙන්නම් උඹ මෙතනින් වැදගත් දෙක තුනක් තෝරගනි මං කොට දාලා දෙන්නම් දෙක තුන රෙද්දවල් නෙවෙයි අයියේ මේක මේ ඒජන්සියෙන් අනිවාර්යෙන් ගේන්න කියලා දුන්න බඩු ලිස්ට් එක මේක නැත්තම් මට යන්න වෙන්නේ නැහැ ඒකනේ උදේ ඉඳන් සැරින් සැරේ කිව්වේ අම්මට සිරි කොහමද මුගේ කටේ සද්දේ මු දෙන ජෝගිය කොහමද කලු මේ උඹ ඉඳ තමයි මම මුවේ මෙහෙට පිළිගත්තේ හරිද මට උනේ නිකන් මේ වදින්නගේ දේවාලේ නායකයා වගේ සීන් කොහොන්නේ අකුනේ මේක බලහන්කෝ ට්‍රැක්සම කොහෙද මාරු වෙන්නේ ඉන්දිකයින් බෝ ඒව වාහනේ රෙන්ට් එක දැම්මේ නැතුව මොකද කියලා
ඒක දාපන්. ඔබ දන්නවනේ ඉන්දිකයි හැටි. මල්ලි මොකෝ කියසෙ? ඉවරයි බං කලුවා. හැමදේම ඉවරයි බං. මොකක් හරි අවසාන මොහොතේ මට කෙලවෙනවනේ බං හැමදාම. ඇයි බං මට මෙහෙම වෙන්නේ? අයියා අපි මේ සෑම් අයිලා ගමේ මෙයා රෑ 9 ප්ලේන් එකේ ජපන් යන්න ඉන්නේ. එන බඩු ලිස්ට් එකක් ගන්න තියෙනවා අයියා අපි උදේ ආවේ. තාම මොකුත් ගන්න බැරුණා අයියා අපිට කර කියා ගන්න දෙයක් නැතුව ඉන්නේ අයියා. ඒ මදිවට මෙයාකත් එක්ක ඇවිදලා අතේ තිබ්බ තුට්ටුවටත් කෙලවිලා තියෙන්නේ. මුත් එක්කද බඩු ගන්න ගියේ? හරි. මට තේරෙනවා දැන් සීන් එක. සල්ලි ටිකක් වියදම් වුණා. ලයිට් එක තියෙන්නේ 9ට නම් වැඩ ටික කරගන්න තියෙන්නේ පැය කිහිපයයිනේ. සෑම් කණි කොහානේ කොල්ල ටික දාගන්න. මරුණන් තෝරලා ගන්නවලි මේක කොළඹන මල්ලි ඕන දෙයක් තියෙනවලි අය මල් කැල්ලෝගේ යපන් මල්ලි යපන් මල්ලි අයියේ ගම්පලාත කොහෙද? මං ගත්තලේ යකාවංගුවේ එක හිතක් නැති බවත් ඔබ නොලැබෙන බව දැනත් මියතුනා පෙම නිසා මා බූරුවෙක් ඉරත්තරන් ඔබ රන් කඳක් නිස්තරම් දුන්නේම මට දුක් ගොඩ පෙරෙනවා හොටු පවා මට ඇඬෙනවා රත්තරන් මා මල සවසට ගමවටේ තියෙන තාප්ප පුරා ඔය සුදු දැතින් පාප අරගෙන ගන්න සුදු මොනා මා මල සවසට ගමවටේ තියෙන තාප්ප පුරා ඔය සුදු දැතින් පාප අරගෙන ගන්න සුදු ආමියා මේ ලොක්කා මේක පටන් ගන්නත් ඔයාලගේ ඉන්ටර්විව් එක මගේ ටයිම් ඩියුරේෂන් එක පොඩ්ඩක් මැනේජ්මන්ට් කරගන්න මට අමාරුයි මොකද මට හවසත් ඉන්ටර්විව් එකක් තියෙනවා ආයේ මට හෙටත් තියෙනවා යස්ටර්ඩේත් තියෙනවා ඩේ ආෆ්ටර් ටුමාරෝත් මට තිබුණලු පොඩක් මට කියනද පොඩ්ඩක් ඔයාලා බලලා එතකොට මේ මහත්තයා රස්සාවක් හොයන් ඉන්ටර්ව් වෙනවද නැත්නම් එක එක දවස්වල එක එක ඉන්ටර්ව් වලට යන එකද ඔය මහත්තයාගේ රස්සාව භවයෙන් භවේ වෙන් කළත් දෙවිවරු පෙම් කෙරුවේ පිස්සෙක් වගේ නිරතුරු ඔබ නොමැතිනම් මැට්ටියේ මින් මතු
ලොරියකට යට වී කරගමි අනතුරු මාමල දවසට ගම වටේ තියෙන තාප්ප පුරා ඔය සුදු සෑතින් පාප අරගෙන ගන්න සුදු මොනා මාමල දවසට ගම වටේ තියෙන තාප්ප පුරා ඔය සුදු සෑතින් පාප අරගෙන ගන්න සුදු ආම්මියා හාපෝ තනි ගොඩියෝ ටිකක් ඉන්නේ හිටපිය දෙන්නද Hi darling අනේ නෑ බබා ලාස්ට් වීක් එකේ එන්න බැරුව ගියේ අපේ ග්‍රැනි ඉන්නේ ග්‍රැනිගේ 95th බර්ත්ඩේ එකට අපේ ඩඩා උඩුගුවනේ ඉඳලා හැලියකකින් රෝසස් 1 බිලියන 48,538ක් රෝසස් උඩුගුවනේ ඉඳලා බිමට පතිත කෙරුවා you know the main thing is අනේ තව හඳුන්කුරු 65,000ක් හඳුන්ස්කුරු 65,000ක් තව හැලියකකින් මවුන්ට් කරගෙන වටේ 3 times වට තුනක් හඳුන්කුරු මවුන්ට් කරගෙන ගියා ඒ හෙලියක ගෙන්නුවේ ජර්මන් වල ඔව් දන්නවද කොහෙන්ද හම්බුනේ කියලා අර ෆස්ට් ඔෆිසර්නේ නිදාගත්තේ නෑනේ පිස්සුද මං නිදාගන්නද පයිලට්ලත් එක්ක නෑනේ අපි ඩැඩිගේ යාළුවෙක් ඔයා දන්නවද ඒ හෙලියක යන ඔක්කොම කට්ටිය හෙලිවැල්ලෙන් තමයි හෙලිකොප්ටරේ එලිලා හඳුන්කුරු ටික ගහගෙන ගියේ මොකද හෙලියක යනකොට ඒක පේ වෙලා කරන්න ඕනේ ඔක්කොම හෙලිවෙන් තමයි ගියේ ඕ හරි ඕකේ බයි මොකද්ද නම එස් සාන්ත එස් කියන්නේ සාන්ත ඔව් මාකටිං සම්බන්ධව මොනවද ඔයාලට තියෙන සුදුසුකම් සුදුසුකම් නම් ගොඩයි හැබැයි මාකටිං වලට සම්බන්ධ නැහැ මේ පෑන මට විකුණලා පෙන්නන්න මස්සිනා මුලින්ම පෑනක් කියන්නේ මොකක්ද කියලා දැනගනින් බං අනික මෙච්චර පෑන් තියෙන රටේ පැන්සලෙන් ලියලා මැරිලා යන්නේ මොකටද බං මෙන්න පෑන මෙන්න වඩේ ගෙඩිය Hi Rotiana yeah it's me babe yeah Maserati කේකී එකද මං හිතන්නේ darling ඒක මගේ diamonds අල්ලපු handbag එකේ මං දාලාවද කොහෙද but let me check oh yeah we are not into that business right now yes darling tea state එක week අපේ daddy ඒක හද නොටි තියෙන්නේ tea state එක week මොකද we can't go to like USA state every day because it's very hesitating යන්න බෑ every day මොකද අපි snow ට චෝ කරන ආසු නිසා daddy තීරණය කරා tea state එක දාන්න තාරිකටම snow world එකක් එතකොට අපිට snow world එක වගේ snow ශ්‍රී ලංකාවට පුළුවන් මේකේ බෑන්ඩ් එක සුපිරි බෑන්ඩ් එක සුපිරි අනික මේ පෑන වික්කයි කියලා අපිට සම්මාන හම්බෙන්නේ නෑනේ බං yes darling yeah snow world එක හදාගෙන යන ගමන් ඉන්නේ මම දැන් පාන් කන්නේ නෑ darling මම දැන් ඩයට් කරන නිසා කන්නේ කේක්ම විතරයි yes I'm into modeling business at the moment මම මේ දවස්වල nude photo shoot එකට costume design කරන්න දීලා තියෙන්නේ ඒ nude photo shoot එක hit උනේ නැති වුණොත් එහෙම වීඩියෝ එකක් ලීක් කරගෙන ඉන්ටර්නැෂනල් ටච් කරන එක තමයි මගේ එකම hope එක ඒ කඩ ටිකද ඒව මේ තනකොළ සම්මාන නෑ දැන් බලන්න මේ බඩ තඩිය මූ මේ ගහන් ඉන්න පෑන ඒරොප්පෙන් ගෙනාව කියලා හිතන් ඉන්නේ මේ මූ මේ කරන් තියෙන පිටකොටුවේ උඹ දන්නවද ඒක උඹලා දන්නේ නෑ මූ මේ කරන් තියෙන පිටකොටුවේ මුන් වගේ උන් හින්දා තමයි මේ කම්පැනි වලට දියුණුවක් නැත්තේ බං හැටි බලන්න බොරුවට පිටකොටුවෙන් ගෙනාපු පෑනකුත් ගහගෙන හැටි මේකගේ කොණ්ඩේ ගැත පීරලත් නැහැ පිස්සෙක් වගේ yes so how's your life how's your boyfriend oh yeah okay yeah I got the key anyway මොනවාද මල්ලි මේ මෙව ඉන්ටර්ව්ද අපිට ජොබ් නැහැ කියලා හිතුවත් දන්නේ
ජොබ් ඉතින් නෑ තමා අපිට. මොන විකාරයක්ද මේ? මං යනවා පොලිසිය. හයි. ඔයා මේ මාකටිං ජොබ් එක තෝරගත්තේ ඇයි? මම ප්ලස් සයිස් මොඩල් කෙනෙක්. මේ තියෙන මගේ ෆෝටෝග්‍රාෆ්ස්. මං ළඟදී හොට් ෆොටෝ ෂූට් එකක් කරා. ඒක කළේ මහදවාලේ. එහෙනම් තමයි ඒකට හොට් ෆොටෝ ෂූට් එකක් කියලා කියන්නේ. ඒක කළේ ඇත්තටම පූල් බෝඩ් එකක් උඩ. පූල් බෝඩ් එක එකපාරට කඩාගෙන වැටුණා. ඇත්තටම මම දන්නේ ඇයි කියලා කඩාගෙන වැටුනේ. ඊට පස්සේ කම්පැනි එකට 50% විතර මම පේ බෑක් කරා. තව 50% විතර left වෙලා තියෙනවා. මට night shift work කරන්න පුළුවන්. ඔය නම් මට රෑ විතරක් work කරන්න පුළුවන්. මිස් ඔයාට ඉඳුල් කට ගෑවේ සවලෙන්ද? හරි හරි. මේ පෑන මට විකුණලා පෙන්නන්න. පෑන? අද එම පෑනක් වික්කටවා ඉස්සරට ඇවිල්ලා ම ශ්‍රී ලංකන් බෙස්ට් ටික්ටොක් ගෲප් එකේ ප්‍රෙසිඩන්ට්. මට ලේසියෙන්ම පුළුවන් ටික්ටොක් එක කරලා මේ බෑන්ඩ් එක ඔයාලට ෂෙයා කරන්න. ඒම කරන්න. පිස්සු ඉන්ටර්වයුව එකක්ද? ප්‍රශ්න දෙක යහුවේ. මේ මට මේ වගේ ජොබ් කරන්න ඕනේ නෑ. මට ජොබ් තියෙනවා. මේ මොනවද? මට රගිලා 4 දෙනෙක් ඉන්නවා. ඒ 4 දෙනා ඇමරිකන් රේන්ජ් එකේ. මේ පෑන් බන්ඩල් එක මං අද වික්කේ නැත්තම් ඒගොල්ලෝ කඩනකෝ බරකින්න මැරිලා අයියෝ. අපි පසුව දන්නවන්න ඇවිල ඉඳ ගන්න. What's your good name? good නම් කියලා නේම් එකක් නෑ සර්. ගමේම නම චොක වෙලා තියෙන්නේ. නේම් එක good නෑ සර්. මාකටිං ජොබ් එක ගන්න ඔබ සතු ඇති සහතික සහ සුදුසුකම් මොනවද? සාතික දෙන්න. මේක සර් දුන් සාතිකේ ලෑන්ඩ් මාස්ටරේ. ප්‍රශ්න දෙක යෝයි මම බලන් ගිය පස්සේ මොනවත් ඇහුවේ නෑ මගේ. බොරු අලුත් ප්‍රශ්න ආවා. මොකද කිව්වේ ඉන්ටර්පෝටි මොකද කිව්වේ? ඒ විනිශ්චය මණ්ඩලයේ මම දැක්කේ නිකන් රාස්‍ය 3 දෙනෙක් වගේ. මගේ ගමේ රත්තරමගේ තට්ටු දෙකේ ගෙයක් තියෙනවා. මං ඒක විකුණලා කම්පැනි එකක් දාලා හෙට ඉඳන් පාර හිඟා කරනවා. ඒක දිනු කරගන්න බැරිද? මම ඉන්ටර්වයුව බෝඩ් එකේ ඉඳලා මම්ම කම්පැනි එකට ගිහලා මම්ම තනියෙන් ගොඩ යනවා. මං කවදාද ජීවිතේ ජය ගන්නවා. මේක ආදෙන් බලපත්‍ර සාතිකේ. මේක සුපිරි මේක. කොල්ලා අවුරුදු කුමරි වෙච්ච එකේ සාතිකේ සර්. එතන මේ මොකද්ද? ආසර රේමේ 100ක පන්න සාතිකේ. තව අවුරුදු 5කින් ඔයා කවුරු වෙන්නද කැමති? ආයිදින් සර්. ශාරුක් ඛාන් ළඟ තමයි සර් තව අවුරුදු 5ක්. ශාරුක් ඛාන්? Get out! Get out! මේකත් අර යන්න. යකෝ. පිස්සු යකා. take a seat, take a seat. thank you sir. පුටුව තියලා පදයන් බූරුව. Hi. ඔයා මේ ජොබ් එක තෝරගන්න හේතුව මොකද්ද? මම යාලයින් කීප එකටම ට්‍රයි කෙරුවා. මුලින්ම කටායාවේස ඊට පස්සේ කැති බැෆැසිපික් වැඩි කියන්නේ ඒ යන හැමතැනින්ම මට කටට ගන්න කියනවන්නේ. කටට ගන්න කියනවා? යන හැමතැනින්ම අවසානයේ මට කියනවා කටට ගන්න කියලා. මං හරිම ඩිපොසිට් කෙල්ලෙක්. මට බැව කරන්න. ඩිපොසිට් කෙල්ලෙක්? තැම්පත් කෙල්ලෙක්. ඒගොල්ලෝ කියනවා මොකක් හරි එමර්ජන්සි කේස් එකක් ආවොත් මෙන්න මේක කඩට අරගෙන උරන්න කියලා. ඕක උරන්න ගිහිල්ලා මගේ ලිප්ස්ටික් ටිකයි කියුටෙස් ටිකයි මුණ මේකප් ටිකයි දියුණුත් මං කොහොමද අනේ බිස්නස් ක්ලාස් යන සල්ලිකාර කොල්ලෙක්වත් යාඩු කරගන්නේ? මේ ප්ලේන් එක අහසේ ඉඳලා පොළොවට කඩාගෙන වැටෙන වෙලාවේ
කවුදරන්ගේ කොල්ලොංග දැල දාගන්න දන්න රෝමී ගිනි ගනිද්දි වීණා වදින කෙරුවනම් මේ ෆ්ලයිට් එක හදාගෙන වැටිති මගුල් නටන්න බැරිද? හරි හරි මේ පෑන මට විකුණ ලබෙන්න්න Hi. මේ පෑන මේ පෑන හරිම නම්‍යශීලී. දැක්කනේ හරිම නම්‍යශීලී. මේ පෑන වඩාගෙන උනත් කරන්න පුළුවන්. අනෙලියන්න පුළුවන්. මේ පෑනෙන් තීන්ත බිඳක්වත් කඳු වෙන්නේ නෑ. දැක්කනේ මේ පෑනෙන් ආදර කතා 10ක් වුණත් ලියන්න පුළුවන් රජෝ. මේ පෑන හිරවුණා. එහෙනම් ඒක ගමු. සර්ගේ අතන මේක ගන්න. සර් තේ බීලිවරනම් කෝප්පටි කරන් යන්න ආවේ. එක කෝප් එපා. මම පස්සේ එන්නම්. නංගී ඔයාව ඩ්‍රොප් කරන්න පුළුවන් වුණා මට. අනේ නෝ තැන්ක්ස් අයියා. why? කලින් ඔෆිස් එකේ බොස් නම් මාව ගෙදරටම ඩ්‍රොප් කරා. දැන් මම්මගේ බොයිෆ්‍රෙන්ඩ්ස්ලා ඔක්කොම දාලා එක WhatsApp group එකක් හදලා තියෙන්නේ. ඒකට available එක්කෙනා ඉක්මනට වෙනවා. එයාත් එක්කම යනවා. No okay, thanks. okay. Yeah. Okay. නංගී මන් ජොබ්ස් කරන්නම්. නොනිට්වරි අයියා අපි ඩැඩි දැම්මාව පික් කරගන්න එනවා කිව්වා. ඩැඩි ලෙස කලබල වෙනවා මං තැන් තැන් වල රස්තිය අඳුනොත්. දැඩි මොකද හෙලියක දෙන්නේ? ඕ නෝ අද ඩැඩිට මීටින් එකක් කියලා කිව්වා. මං හිතන්නේ වෙන වෙහිකල් එක තමයි ඩැඩි එනවා කියලා කිව්වේ. අයියා මෙතන ඉන්න එපා. මං කියන්නද? අයියා යන්න. තාත්ති මං කියලා තියෙනවනේ මට ලැජ්ජ කරන්න මෙතන නවත්තන්න එපා කියලා. මිනිස්සුත් බලන් ඉන්නවනේ. චුට්ටක් ඈතින් නවත්තන්න එපා. අජේ මේක දරකි ගාලකො හෙලිය මේ මොඩ විලි ලැජ්ජ නැති වැඩක් දෙකෝ මියේ මේවරි අරකිය හෙලිය බලපිය ඩැඩි අරක ලැජ්ජ කරන්න මම මේ 10 කුට්ටයක් වැඩට ආවේ. අංගාරේ මායිරි බලලා ගිහිල්ලා. මහිර කඩන් ගිහිල්ලා. බර හැමදාම කියන උඩුකොට බලන් ඉඳපන් මේ රස්සා හරියන්නේ නැහැ කියලා. නගපා යන්න. අල්ලගනින් පුතේ. මාමල දවසට ගම වටේ තියෙන තාප්ප පුරා ඔය සුදු දැතින් පාප්ප අරගෙන ගන්න සුදු නෝනා. මාමල දවසට ගම